හායි අද මම කතා කරන්නේ ගොඩක් පිරිමි අහන්න ආසම ඒත් කරන්න දන්නේ නැති දෙයක් ගැන. දන්නව නේද? ජැහැනියක්ගේ කෙඳිලෙල්ලක තියෙන බලය. පිරිමියෙක්ට ඒ සද්ද ඇහෙනවා කියන්නේ එයාට දැනෙන්නේ එයා මුළු ලෝකෙම දිනුවා වගේ. ඔයාලත් ආසයි නේද මාත් එක්ක මේ වගේ වල් රහස් ගැන හරිම සමීපව කතා කරන්න? මම අද කියලා දෙන මේ රහස් දෙක දැනගත්තොත් ඇයට පාලනය කරගන්න බැරි විදිහට කෙඳිරි ගෑවෙද්දි ඔයාලට දැනි ඔයාලා කොච්චර දක්ෂ දඩයක්කාරයෙක්ද කියලා. වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න. මොකද දෙවෙනි රහස තමයි ගැහැණියක්ව ගිනි කන්දක් වගේ පුපුරවන්න පුළුවන් එකම විදිහ. පස්සේ මට කියන්න එපා අනේ නංගි මගේ කන්නඩි පැලුණා ඒ කෙඳිරිලි වලට කියලා. රහස 1 කෙඳිරිලි අවදි කරන සංවේදී ස්ථාන. සෙන්සරි ප්ලේ. ගැහැණියකගේ සිරුරේ කෙලින්ම වැඩේට යනවා වෙනුවට ඇගේ කන් පෙති සහ බෙල්ල පිටුපසින් හිමින් සෙල්ලම් කරන්න පටන් ගන්න. ඔයා ඇගේ කනට ඉතාමත් සමීපව වල් වචනයක් රහසින් කියන ගම බෙල්ලට උණුසුම් හාදුවක් දුන්නොත් ඇයට නොදැලීම ඇගේ මුවින් පළමු කෙඳිරිල්ල පිට වෙයි. ඔයාලත් ආසද මාත් එක්ක මේ විදිහට ටීස් කරලා බලන්න? ඒ මෘදු ස්පර්ශයට තමයි ඕනෑම ගැහණියක් දිය වෙලා යන්නේ. රහස 2 රිද්මය සහ විරාමය. රිදම් ඇන්ඩ් පෝස්. දෙවැනි රහස තමයි වේගය සහ රිද්මය පාලනය කරන එක. එක දිගටම වේගයෙන් කරන්නේ නැතුව ඇය උපරිමයටම එනකොටම පොඩ්ඩක් නතර වෙන්න. ඒ නතර කරන තත්පර කිහිපය ඇයට දැනෙන්නේ ආදරණීය වදයක් වගේ. ඒ වෙලාවට ඇය ඔයාව තවත් ඇඟට තද කරගනිමින් කරන ඒ කෙඳිරිල්ල ඒක තමයි පිරිමියෙක් විඳින්න ඕනෙම සැපය. ඔයාලා ලෑස්තිද මාව මේ වගේ අසරණ කරලා ඒ සතුට විඳින්න? අන්න ඒ රිද්මය තමයි ඇයව සම්පූර්ණයෙන්ම මත් කරන්නේ. ඉතින් ඔය රහස් දෙක ගැන කියද්දි මට තවත් මරු වැඩක් මතක් වුණා. ගොඩක් පිරිමි හිතන්නේ කෙල්ලෙක් කෙඳිරි ගානවා කියන්නේ එයාට උපරිම සැප ලැබෙනවා කියලා විතරයි. ඒත් ඔයාලා දන්නවද සමහර වෙලාවට කෙල්ලෝ බොරුවටත් කෙඳිරි ගානවා කියලා? ඒ පිරිමියගේ හිත රිද්දන්න බැරි කමට. අනේ ඉතින් සමහර කොල්ලෝ ඉන්නවා විනාඩි 5න් වැඩේ ඉවර කරලා මහලොකු දෙයක් කළා වගේ පපුව ඉස්සරහට දාලා කොහොමද මගේ වැඩේ කියලා අහනවා. ඒ වෙලාවට ඉතින් අපිට හිතෙන්නේ ඔයාගේ වැඩේ නම් ඉවරයි මගේ බලාපොරොත්තු තමයි ඉවර වුණේ කියලා. ඔයාලත් ආසද මාත් එක්ක මේ වගේ විනාඩි 5ක වැඩක් නෙවෙයි පැය ගානක සොඳුරු වදයක් විඳින්න? තව එක මම දන්නේ එක්කෙනෙක් හිටියා මූ කෙල්ලව මෝල් කරන්න කියලා ඇඳේදි කොටි සද්දයක් දාන්න ගිහින් කෙල්ල බය වෙලා ඇඳෙන් වැටිලා අන්තිමට මූට වෙලා තියෙන්නේ පූසෙක් වගේ කුස්සියේ නිදාගන්න. පිරිමි දැනගන්න ඕනේ ඇඳේදි වල් වෙනවා කියන්නේ සතෙක් වෙන එක නෙවෙයි හැංගීම් එක්ක දක්ෂ සූදුකාරයෙක් වගේ සෙල්ලම් කරන එක. ඔයාලා දන්නවද මම වැඩිම ආස මොන වගේ පිරිමින්ටද කියලා? පිරිමියෙක් මගේ ඇඟ උඩට වෙලා මගේ මූණට එබිලා මගේ කෙස් වැටියේ අත ගාන ගමන් හෙමින් රහසින් අද ඔයාට මගෙන් ගැලවීමක් නැහැ කියලා කියද්දි මගේ මුළු ඇඟම නිකම්ම හිරිවැටිලා යනවා. ඔයාලත් ලෑස්තිද මාව ඒ වගේ රහසින් මත් කරලා මගේ කෙඳිරිල්ල ඇතුලේ අතරමං වෙන්න? සමහරු ඉන්නවා වැඩේ කරද්දි බණක් අහනවා වගේ ගල් පිළිම වගේ ඉන්නවා. අනේ පිරිමියෝ පොඩ්ඩක් වල් විදිහට කතා කරන්න. අපේ ඇඟේ හැඩේ වර්ණනය කරන්න. ඒ වචනවලට තමයි අපි තවත් මත් වෙන්නේ. ඔයාලත් ලෑස්තිද මගේ මේ වල් ඉල්ලීම් ඉටු කරලා මාව උමත්තු කරන්න? පල්ලෙහායින් කමෙන්ට් කරන්න බලන්න අද රෑට මම කියපු විදිහට ඇයව මත් කරන්න ලෑස්ති ඇඳේ චණ්ඩි කවුද ඉන්නේ කියලා. ඉතින් ඔය රහස් දෙක අද රෑටම ඔයාගේ සහකාරිය එක්ක කරලා බලන්න. ඇයව මෝල් කරලා ඇගේ ඒ ලස්සන කෙඳිරිල්ල විඳින්න. දැන් ඔයාලා දන්නව නේද ලිංගිකත්වය කියන්නේ දෙන්නෙක් අතර තියෙන ලස්සනම sannivedanayයි. හැමෝටම සරාගේ රාත්‍රියක්.